රාක්ෂ විශ්වකෝෂය ඉන්සයික්ලෝපීඩියා ශුද්ධිපත්‍රය කියවීමටයි දැන් සූදානම් වන්නේ. එහි වැඩිය නෑ පටුනක් තමයි තියෙන්නේ. ශුද්ධිපත්‍රය කියන්නේ පටුනක් නෙමෙයි. ඇත්තට මේකේ පටුනක් නෑ. මේකේ ශුද්ධිපත්‍රය කියලා අදහස් කරන්නේ මේකේ සමහර වචන පාවා කියන එක නිවැරදි ජාවා වෙන්න ඕනේ. ගා එක හා වෙන්න ඕනේ. බෝල එක චෝල වෙන්න ඕනේ. මොලුක්ක එක මොලුක්කා වෙන්න ඕනේ. 1629 1629 කියන එක 618 1629. ඒ කියන්නේ පිටු තියෙනවා දෙක, කොළම එක, ඡේදය දෙක. ඒ කියන්නේ පාවා ජාවා කියන එකේ ඊට පස්සේ පිටු පහේ පළවෙනි කොළමේ ඒ විදිහට තියෙනවා. මේකේ ශුද්ධිපත්‍රයේ පොඩි චුටි දෙයක් දීලා තියෙනවා. ඒක මම කියවන්නම් දැන්. නොඑක් අවහිරකම් සහිත අවධියක මෙම විශ්වකෝෂ කාණ්ඩය මුද්‍රණය කරන්නට සිදුවීම නිසා මෙහි මුද්‍රණ දෝෂ ශේෂව තිබීම ගැන කනගාටු වමු. ඒක වෙමු වෙන්න වමු නැති. මෙම ශුද්ධිපත්‍රයෙහි ඇතුළත් කොට ඇත්තේ අවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු වූ සදෙස් තැන් කිහිපයක් පමණක් බව පාඨකයෝ කරුණාවෙන් සලකත්වා කියලා මේකේ මුල් පොඩි ඡේදයක් තියෙනවා. එතකොට මේකේ ශුද්ධිපත්‍රය තියෙනවා පිටු එකමාරකනේ කේ 57යි 63යි මෙහෙම ඉරක් 5000යි වරහන් 71යි -1 ඉරක් 8යි වරහන් රජයේ මුද්‍රණාලය කියලා තියෙනවා. මේකේ මුද්‍රණය කරපු වර්ෂයෙන් නැති සංකේත සූචිය. කියන්නේ අවුරුදු, අක් කියන්නේ අක්කර, ආයන්න තිතක් නියන්න තිතක් කියන්නේ අංගුත්තර නිකාය, අර්ථව ඩොට් එක තිතක් තියෙන අර්ථව වේදය, අපසා ඩොට් එක තිත තියෙන අපසාරිතාව, තිතක් තිතක් රා තිතක් ඇමරිකා එක්ෂත් ජනපද රාජ්‍ය කියලා තියෙනවා. ඒ වගේ මේක ඕනනම් මට ඒක කියන්න පුළුවන් සංකේත සූචිය ඊළඟ වීඩියෝ එකෙන්. මම සංකේත සූචිය කියවලා මම ඔයගොල්ලන්ට ඉක්මනට මේකේ තියෙන ලස්සන පරිච්ඡේදයක් කරුණක් කියවන්න සූදානම් වෙනවා. ඉතින් දිගටම රැඳින්න මගේ රාක්ෂ වීඩියෝත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න ගිහින් එන්නම්. රාක්ෂ